අයිබෝන් ඔබට අපි මේ දවස් ටිකේම කතා කරා බොහොම කාලීන මාතෘකා ටිකක්. ඉතින් අදත් එවැනිම කාලීන මාතෘකාවක් ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සුපුරුදු පරිදි ඇය ඉන්නවා අපිත් එක්ක බොහොම සුන්දර හිනාවකින් මුව සරසගෙන. ඉතින් අයිබෝන් කියලා ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ඔබතුමියෝ ආචාර්ය ශිරු විජේමාන්න මැතිණිය. ඉතින් මේ අපි දන්නවා අපි ඔක්කොම සබහා දහමට අයිති මිනිස්සු, අයිති ජීවියෝ. ඉතින් සබහා දහමට අපි නතුයි යටත්. ඒ ගැන කතා කරනකොට මේ දවස්වල මේ හරි කොළඹ ප්‍රදේශ විතරක් නෙවෙයි රටේ හැමතැනටම වගේ ඉහළ වර්ෂාපතනයක් ඇදහැරුණා. ඉතින් මේ වර්ෂාපතනයත් එක්ක ඊළඟට කතා කරන මාතෘකාවක් තමයි ගම් වතුර උවදුර ගැන. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගම් වතුර ගැන කතා කරන්න. ඇයි මේ එදිනෙදා කියන්නේ වසරෙන් වසරට අලුත් වෙවි අපි කතා කරනවා ගම් වතුර උවදුර ගැන. අපි අදත් කතා කරන්නේ මේ ගම් වතුර උවදුර ගැන. ඔබතුමී මොකද හිතන්නේ? මෙහෙමයි ගහන්නේ. දැන් ඕක ඔබ කිව්ව හැමදාම කතා කරනවා කියලා. දැන් අපි ඇත්තටම දන්න දෙයක් නේ. හැම අවුරුද්දෙම මේ කාලෙට අපි දන්නවා අපිට වැස්ස එනවා, ගම් වතුර එනවා. මේක හැමදාම සිද්ධ වෙගෙන යනවා. දැන් ඔබ ගත්තොත් අපි අපේ සෝෂල් මීඩියා වල ගත්තම මෙමරිස් කියලා එනවා. ඉතින් අපිට පේනවා ඔන්න අපි ගම් වතුරට මේ අහවල් ප්‍රදේශවල ගම් වතුර නාය ගියා. ඕක හැමදාම සිද්ධ වෙනවනේ. දැන් මේකට අපිට විසඳුම අවශ්‍යයි. ඒ කියන්නේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම අවශ්‍යයි. අපි හැමදාම කරේ පොඩි කෙටි කාල විසඳුමක් දීලා ගම් වතුර බහැලා ගියාට පස්සේ ඒක අමතක කරපු එක. එතකොට අපි මේක එහෙම අමතක කරන්නේ නැතුව කෙටි කාලීන විසඳුම් ඒ වගේම දීර්ඝ කාලීන විසඳුම් ගැන බලන්න ඕනේ. දැන් මේ ඔබතුමිය කියනවා මේකට කෙටි කාලීන හා දිගු කාලීනව අපි පියවරවල් ගන්න ඕනේ කියලා. අපි මුලින්ම කතා කරොත් කෙටි කාලීනව අපි ගන්න ඕනේ මොකක්ද? අතර මම හිතන්නේ කෙටි කාලීන විසඳුම් නම් මේ ඕනම රජයකින් දෙනවා. ඒ කියන්නේ අපි ජනතාවට අනතුරු අඟවනවානේ. ඒවා කරාට සමහර වෙලාවට ඉතින් රජයටම දොස් කියලා බෑ. සමහර අය යන්නේ නැහැ. ඒ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න කිව්වහම ඒ ප්‍රදේශ වලින් ඉවත් වෙන්නේ නැහැ. ඔය අනතුරු හඟවන එක. ඊට පස්සේ තව තියෙනවානේ මේ ප්‍රජාව දැනුවත් කරන්න කොච්චර මිනිස්සුන් අපි දැනුවත් කරන්න හැදුවත් හැබැයි මේ අය එහෙම දැනුවත් වෙන්න උවමනාවක් නැතිකමක් තියෙනවා. ඒ කරලා ගම් වතුර ගලාගෙන ආවට පස්සේ අපිට අපි කියන්නේ ඉවැකුේෂන් ප්ලෑන් එකක් තියෙනවා කියලා හැමදාම කරේ මොකද්ද? අර අපි කියන අටපාසාමිකාරයා තමයි ආවේ. අපේ රණවිරුව ගිහිල්ලා තමයි මේ අයව මුදව ගන්න, මේ අය බේර ගන්න. එහෙම එක කරන්න බෑ. ඒක දීර්ඝ කාලීනව කරන්න බෑ. ඒකයි මම කියන්නේ අපිට මේවට තියෙන්න ඕනේ දීර්ඝ කාලීන විසඳුමක්. දැන් වසරක් පාසා මේ ගම් වතුර උවදුර මේ වැසි සමයත් එක්ක නිරන්තරයෙන් අහන්න ලැබෙන පුවතක්. ඉතින් මේ රජය විසින් පවතින රජය විසින් එයට පිළියමක් ගේන්න ඕනේ නේද? දීර්ඝ කාලීනව මේ මිනිස්සු මේ පත්වන අපහසුතාවෙන් මොදව ගන්න ඔවුන්ට පියවරක් ගෙන යුතුයි නේද? ගෙනා යුතුයි නේද? ඔව් ඉතින් ඒකට තමයි ඔය නාගරික සංවර්ධනය කියලා කියන්නේ. ඒකයි මම නම් කියන්නේ දැන් ඒ ගම් වතුර වගේ තැන්වල තියෙන නිවාස හදන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම දැන් බලන්න මේ පොඩි දේවල් නාගරික වෙලා දැන් මේ කොළඹ වතුර වෙන්න හේතුව තමයි දැන් ඔය මන් ජීවත් වෙන ප්‍රදේශෙත් මේ බම්බලපිටි කානෝ වහලා ඒක උඩ කපාක් එක දාලා තියෙනවා. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම උතනින් වතුර ලියන්න බෑනේ. ඉතින් ඒවා ගැන රජයේ අවධානය, ඉතින් රජයේ නිලධාරීන්ගේ අවධානය අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. ඒ වගේම මම හිතනවා මේ තව දෙයක් තමයි කානුඩ ගෙවල් ගහන ඒවා කරන්න දෙයක් නැහැ. ඒවා නැවත ඒගලන්ට එතන ගොඩනැගිලි හදන්න දෙන්නේ නැති වෙන්නේ. කානු පද්ධති පිරිසිදු කරන්න, ඇල මාර්ග පිරිසිදු කරන්න. ඒ කියන්නේ ඒවා ඒ කාලෙට විතරක් නෙවෙයි හැමදාම ඒවා පිරිසිදු කරන්න. සමහර වෙලාවට පුදන්නවත් මේ ඇල මාර්ග වලින් අපිට ආදායමක් ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන්න රජයක් හැටියට ඒගොල්ලන්ට සැලසුම් තියෙන්න ඕනේ. ඒ වගේම ප්‍රජාව හැටියට අපේ යුතුයකමක් තියෙන්න ඕනේ කානු පද්ධති වහගන්නේ නැතුව, ඇල මාර්ග වලට කුණු දාන්නේ නැතුව ඒවා ලස්සනට තියාගන්න අපේත් යුතුයකමක් තියෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ. දැන් ඕවට විසඳුම හොයන එක මේ මම පොඩි කතාවක් කියන්නම්. ඔන්න වහිනකොට වඳුරු කියනවානේ වඳුර ගෙවල් හදන්න යනවා වහිනකොට. මොකද්ද කියන්නේ? ඕක හරි ලේසි. ඕක මොකද්ද? තෝ මිටියයි, මම් මිටියයි, කෙලි මිටියයි, කොළු මිටියයි ඕක මොකද්ද? බුකුම් බුකුම් කියන. වැස්ස පයවුවට පස්සේ
වඳුරට ගෙවල් හදන්න අමතක වෙනවා. ඉතින් අපේ හැම රජයකටමත් උනේ ඔය වඳුරු කතාව තමයි. එතකොට අපිට මේකට විසඳුමක් අවශ්‍යයි. ඒ කියන්නේ අපි හැම සැරේම කරේ ගිහිල්ලා මේ ගම් වතුරෙන් අවතැන් වෙච්ච කට්ටියට බත් පැකට් එකක් දීලා ඒගොල්ලන්ට රෙදි පිලි ටිකක් දීලා අනේ කියලා අපි ඕවා සෝෂල් මීඩියා තුත් දාලා ආවා ඇවිල්ලා ඉතුරු මාස 9 විතර අපිට ඔක අමතක වෙනවා. ඒක කරන්න බෑ. මේකට ප්‍රජාව අනිවාර්යෙන් දැනුවත් කරලා මේ තැන්වල ඔගොල්ලෝ ගොඩනැගිලි හදන්න එපා, කාණු වහගන්න එපා, කාණු වලට කුණු දාන්න එපා. ඒවට නම් දැඩි නීති රීති ගේන්න ඕනේ. මොකද හැමදාම මොනවා හරි වෙලා නායේ ගියොත් එහෙම නැත්නම් කන්දක් කඩා වැටුනොත් ඒ ප්‍රදේශවලට රජය තමයි බැනුම් අහන්නේ. ඒකට රජය දැඩි නීති රීති ගෙනාවොත් මං හිතනවා ප්‍රජාවත් ඒ කියන දේ කරයි කියලා. දැන් ඔහොම කතා කරගෙන යනකොට මේ අවසාන වශයෙන් අපිට මොකද්ද මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් නිගමනය? ඇත්තටම ඉතින් මෙහෙම සිද්ධ වෙනකොට හැම සැරේම අපේ ආර්ථිකයට ලොකු බලපෑමක්, අධ්‍යාපනයට ලොකු බලපෑමක් ඔබට පේනවා ඇති. අර O level A level ලියන කාලේ ළමයිව බෝට්ටු වලින් එතර කරගෙන යන්න ඕනේ. ඉතින් ඒක බලපානවා. ඉතින් ඒවට ස්ථිරතර විසඳුමක් හැටියට රජය මේවට පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඩිසාස්ටර් මැනේජ්මන්ට් කියන එක නිතරම විමසිලිමත්ව ඉන්න ඕනේ කියන එක, විජිලන්ට්ව ඉන්න ඕනේ. ඒ වගේම මේවට අර මං කිව්වා වගේම ස්ථිරසාර විසඳුම අවශ්‍යයි. මේ තැන්වල ඔගොල්ලෝ ජීවත් වෙන්න බෑ. මේ තැන්වල ඔගොල්ලෝ ගෙවල් හදන්න බෑ. කාණු වහගන්න බෑ. ඒ වගේම මේ පළාත්වල ඔගොල්ලෝ ඉන්නවනම් මේ එහෙනම් ඕගොල්ලන්ගේ ආරක්ෂාව ඔයගොල්ලෝ සපයා ගන්න කියලා කිව්වා වගේ ඒගොල්ලන්ටත් වගකීම දෙන්න ඕනේ. අනිත් එක තමයි මේ වගේ ප්‍රයෝජන ගන්න, විශේෂම වැසි ජලයෙන් ප්‍රයෝජන ගන්න යම් කිසි දෙයක් හදන්න ඕන. දැන් බලන්න මාස 6ක් වහින්න නැති පළාත්වලට මේ වැසි ජලය ගෙනියන්න පුළුවන් ක්‍රමයක් තියනවද? ඒක ලොකු වියදමක් පිරිවැයක් යන එකක්. ඒකේ කරන්න දෙයක් තියනවද කියන එක. ඒ වගේ දේවල් අපිට හිතන්න කාලේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජනතාව දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. මොකද හුඟක් වෙලාවට ජනතාව වැඩ කරන්නේ හරීම කියන්නේ කිසි දෙයක් ගැන ඔලුවට ගන්නේ නැතුව ඒක ජනතාවට තියෙන්න ඕනේ. මේක මේ මගේ රට, මෙතනට ගම් වතුරක් આવොත් මම විතරක් නෙවෙයි මගේ හරක බාන පවා විනාශ වෙනවා, අපි ප්‍රජාවක් හැටියට විනාශ වෙනවා. ඒකින්ද මේක රැක ගන්න ඕනේ කියන එක. අනිත් එක තමයි මිනිස්සු මේ ගස් කපන්නේ නැතුව, මේ වනාන්තර විනාශ කරන්නේ නැතුව පරිසරය රැක ගැනීම නම්බර 1ට આવොත් අපිත් රැකෙනවා. මොකද සබහාදමට විරුද්ධව යන්න බෑ අපිට. කියනවනේ සබහාදමට නොවනවට ලෝකයේ කිසිවක් නැහැ කියලා. ඒක හරියටම අපි පරිසරය සහ සබහාධර්මයේ රැකගත්තොත් අපිත් රැකෙනවා, අපේ රටත් රැකෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි සබහාධම රැකගත්තොත් අපිත් රැකේ, ඔබත් රැකේ, රටත් රැකේ. ඒ මතක් කිරීමත් එක්ක අදට ගිහින් එන්න ඔබට සුබ දවසක්.